Hello, and welcome to the Literary Hub, where we explore the beauty and meaning behind classic poetry. වික්ටෝරියානු එංගලන්තේ ගම් ඉවරක. අදට දෝංකාර දෙන අමුතු අద్භුත කතාවක් තේනවා. ඒ තමයි ඩීංගන්ගේ වලිතලාවචිල්ල කියන හරිම ශෝකී කාව්‍යයක්. මේ තියෙන්නේ ඒ කවියේ අවසාන පේලි කිහිපය. බලන්න සියවස් එකහමාරකට වඩා පැරණි වුණත් මේ වචන වලින් කියවෙන්නේ පරම්පරාවෙන් පරම්පරාවට තාමත් කතා වෙන හොල්මාන් කතාවක් ගැන ඉඟියක්. ඉතින් බෝට්ටු කරවන්ව බය කරන මේ හඬ ඇත්තටම කාගේද? මේ දෝංකාරයේ පිටිපස්සේ හැංගිලා තියෙන ඛේදවාචකය මොකක්ද? අපි අද ඒ අභිරහස ගැන හොයලා බලමු. හොඳයි. මේ අద్భుත හඬේ කතාව හරියටම තේරුම් ගන්න නම් අපි මුලින්ම මේ කවියට පාදක වෙච්ච කතාව ඇතුළටම යන්න ඕනේ. කතාව දිගහැරෙන්න මෙහෙමයි. මේරි කියන තරුණියට වැඩක් පවරනවා එයාගේ පවුලේ ගවපට්ටිය ගංගේ වැලිතලාව හරහා ගෙදර ගේන්න තියලා. ඒත් එයාගේ ගමනේ යද්දී එකපාරටම කාලගුණේ දරුණු විදිහට වෙනස් වෙනවා. ලොකු කුණාටුවක් එනවා. වැඩදිය බාදියත් එක්ක මුළු ප්‍රදේශෙම ඝන මීදුමකින් වැහිලා යනවා. ඉතින් මේරි ආපහු කවදාවත් ගෙදර එන්නේ නැහැ. පස්සේ දවසක ධීවරයන්ට එයාගේ මල සිරුර හම්බ වෙනවා දෙල්වල පැටලිලා. එයාව අඳුරගන්නේ එයාගේ ලස්සන රන්වන් පාටු කොණ්ඩෙන්. එදා ඉඳලා ඒ පළාතේ බෝට්ටු කරුවන් කියනවා අදටත් රැට මේරි ගවින්ට ගෙදර එන්න කියලා කතා කරන හඬ එයාලට ඇහෙනවා කියලා. ඉතින් මෙච්චර සරල කතාවක්. සියවස් ගානක් ගිහිල්ලත් තාමත් අපේ හිතවලට මෙච්චර තදින් වදින්නේ කොහොමද? අන්න එතන තමයි කවියාගේ දක්ෂකම තියෙන්නේ. අපි බලමු මේ කවියේ බලය ගොඩනැගිලා තියෙන විදිහ. මේ පේලි ටික දිහා බලන්න. කෘර බඩගින්නේ සිටින පෙනපිඬු. මෙතනදී කවියා මුහුද විස්තර කරන්නේ නිකම්ම වතුර විදිහට නෙවෙයි. එයා ඒකට පණ දීලා. ඒක හරියට මේරිව ගිල ගන්න බලාගෙන ඉන්න කුරිරු බඩගිනි සතෙක් වගේ අපිට මවල පෙන්නනවා. මේ කාව්‍ය උපක්‍රමයට තමයි අපි කියන්නේ ප්‍රාණාරෝපණය කියලා. ඒ කියන්නේ පණ නැති දෙයකට මිනිස් ගතිගුණ ආරෝපණය කරන එක. මේ උපක්‍රමය නිසා ස්වභාව ධර්මයේ නිකම්ම පසුබිමක් වෙන්නේ නැහැ. ඒක කතාවෙම භයානක චරිතයක් බවට පත් වෙනවා. කවියා පාවිච්චි කරන තවත් හරිම ප්‍රබල උපක්‍රමයක් තියෙනවා. ඒ තමයි එකම වාක්‍ය ඛණ්ඩය නැවත නැවතත් භාවිතා කරන එක. මේකට කියන්නේ පුනරුක්තිය. මේ විදිහට එකම දේ නැවත නැවත කියෙද්දි කවියට හරිම සංගීතමය ශෝකී ජනගීයක වගේ ස්වභාවයක් එකතු වෙනවා. ඒ වගේ මේකෙන් මේරිගේ ඉරණම අපේ මතකයේ තදින්ම කවදිනවා. ඉතින් බැලුවම කවියා Tamanගේ මෙවලම් පෙට්ටිය කොච්චර දක්ෂ විදිහට පාවිච්චි කරනවද? ප්‍රාණාරෝපණයෙන් ස්වභාව ධර්මයට පණ දෙනවා, පුනරුක්තියෙන් ශෝකී ගීතයක්ම වනවා, රන්වන් හිසකෙස් වගේ රූප වලින් අපේ මනසේ නොමැකෙන චිත්‍රයක් අඳිනවා. මේ හැමදේම එකට එකතු වෙලා ස්වභාව ධර්මයේ අසීමිත බලය ඉස්සරහ මිනිසක් කොච්චර අසරණද කියන තේමාව අපේ හදවතටම කතා කරනවා. හරි. එහෙනම් කවුද මේ මෙච්චර බලගතු කවියක් නිර්මාණය කරපු පුද්ගලයා? අපි දැන් කවි පිටිපස්සේ ඉන්න මිනිසා චාල්ස් කිංස්ලි ගැන ටිකක් හොයලා බලමු. චාල්ස් කිංස්ලි කියන්නේ නිකම්ම කවියෙක් නෙවෙයි, එයා වික්ටෝරියානු යුගයේ හිටපු හරිම ප්‍රමුඛ බලගතු චරිතයක්. කේම්බ්‍රිජ් උපාධිධාරියෙක්, එතනින් ගිහින් වික්ටෝරියා රජිනියගේම පෞද්ගලික පූජකවරයා බවට පත්වරනවා. ඒ වගේම කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේම ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරයෙක් විදිහට වැඩ කරනවා. ඇත්තටම එයා එක භූමිකාවකට කොටු වෙච්ච කෙනෙක් නෙමෙයි. බලන්න පූජකයෙක්, මහාචාර්යවරයෙක්, සමාජ ප්‍රතිසංස්කාරකයෙක්, ඉතිහාසඥයෙක්, නවකතාකරුවෙක්, කවියෙක් මේ විදිහට වික්ටෝරියානු සමාජයේ හැම පැත්තකටම වගේ එයා බලපෑම් කරලා තියෙනවා. හැබැයි මෙන්න මේ බාහිරින් පේන සාර්ථක කතාව පිටිපස්සේ කින්ස්ලිගේ උරුමය හරිම සංකීර්ණයි. එයාගේ චරිතය එකිනෙකට සම්පූර්ණයෙන්ම පරස්පර පැති දෙකකින් හැදිලා තිබුණා. ඒක හරියට එකම කාසිය දෙපැත්ත වගේ. එක පැත්තකින් බැලුවම එයා සමාජය වෙනුවෙන් සටන් කරපු වීරයෙක් වගේ. කම්කරු අයිතීන් වෙනුවෙන් පෙනී සිටියා, ළමා ශ්‍රමයට විරුද්ධව The Water Babies වගේ ප්‍රසිද්ධ පොත් ලිව්වා. ඒත් අනිත් පැත්ත හැරිලා බැලුවම එයා හිතා ගන්නවත් බැරි තරම් දරුණු ජාතිවාදියෙක්. එයා ඇන්ග්ලෝ සැක්සන් ජාතිය තමයි උසස්ම කියලා හිතුවා. විශේෂයෙන්ම අයර්ලන්ත ජාතිකයන්ට එයා දැඩිවම විරුද්ධ වුණා. මේ තියෙන්නේ එයාගේම වචන. තමන්ගේ බිරිඳට ලියපු ලියමනක එයා අයර්ලන්ත ජාතිකයන්ව හඳුන්වන්නේ මිනිස් චිම්පාන්සීන් කියලා. මේකෙන් තේරෙනවා එයාගේ ජාතිවාදී අදහස් කොයිතරම් දරුණුද කොයිතරම් ගැඹුරුද කියලා. කින්ස්ලිගේ චරිතයේ මේ ගැටුම ඇත්තටම යාට විතරක් සීමා වෙච්ච දෙයක් නෙවෙයි. මේකෙන් පෙන්눔 කරන්නේ මුළු වික්ටෝරියානු යුගයේම තිබුණු ලොකු පරස්පරයක්. එක පැත්තකින් සමාජ ප්‍රගතිය ගැන ප්‍රතිසංස්කරණ ගැන කතා කරනවා, ඒත් අනිත් පැත්තෙන් ජාතිවාදය වගේ දරුණු අඳුරු මතවාද තදින්ම අල්ලගෙන ඉන්නවා. ඉතින් මේ හැමදේම එක්ක අපිට හිතන්න හරිම වැදගත් ප්‍රශ්නයක් ඉතුරු වෙනවා.
ඩීගඟේ වැලිතලාව වගේ සුන්දර බලගතු කලාකෘතියක්. හැබැයි ඒක නිර්මාණය කරපු කලාකරුවාගේ පෞද්ගලික අදහස් මෙච්චර ගැටලුකාරී නම් ඒ නිර්මාණයේ සුන්දරත්වයයි නිර්මාණකරුවාගේ ඒ අඳුරු පැත්තයි මේ දෙක අතර සම්බන්ධය අපි කොහොමද තේරුම් ගන්නේ?